ඒත් එක්කම අපිට දැන් මේ ටැරිෆ් එක සම්බන්ධයෙන් බොහෝ දෙනා පළ කළ අදහස් එතත් අපිට ආණ්ඩුවේ අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. මොකද හොඳ අදහස් වලට ඇත්තටම මේ ඉඩක් තියෙන්නත් එපයි ආණ්ඩුවේ මීට වැඩිය 120කින් විතර තීරුබදු අඩු කරගන්න පුළුවන් කියන කතාවට ප්‍රවේශයක් විදිහට නේද අපිට මේක දැනගන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිතුමා සහ ඇමරිකානු වෙළඳ නියෝජිත අතරේ ප්‍රධානියත් එක්ක කරන සාකච්ඡාව. මේක සාධනීය අවස්ථාවක් විදිහට හඳුනාගන්න පුළුවන් ද අපිට නැත්නම් ඒකේ තාම තොරතුරු නැද්ද ආණ්ඩුවේ? ඇත්තටම දැන් ඔය ඇමරිකාවේ ජනාධිපතිලා විසින් පනවපු තීරුබදු ගොඩාක් අය ලංකාවේ සාකච්ඡා කරා. නමුත් මේක ඇත්තම පසුබිම නොදැන මේක ඇත්තටම ලංකාව විතරක් ඉලක්ක කරලා දාපු තීරුබද්දක් නෙමෙයි. ඇමරිකාවේ පහුගිය කාලයේ මුහුණ දීපු ආර්ථික අර්බුදවලට උත්තරයක් විදියට ඇමරිකාවේ ජනාධිපතිලා සහ අලුත් පාලන අධිකාරිය ගතටියක් ඇග්‍රෙසිව් ක්‍රියාමාර්ගයක් මේක. ඒකේ ඇත්තටම ප්‍රධාන අරමුණ මේ ලංකාව වගේ රටවල් වලට බලපෑම් කරගන්න නෙමෙයි. ලෝකයේ අර ඇමරිකාවත් එක්ක විශාල වෙළඳ පඩතරයක් පවත්වාගෙන යන ඒ වගේම ඇමරිකාව බහු කරගෙන යන්න උත්සාහ කරන ආර්ථිකයන් වලට යම් කේවල් කිරීමේ මේසයකට ආරාධනා කිරීමක් වශයෙන් තමයි මේ බදු වනවල තිබුණේ. ඉතින් අපි වගේ කුඩා රටවලුත් ඒ බලපෑමට අහු වෙන්න වුණා. ඉතින් ඒත් එක්කම අර විශාල රටවල් සහ ඇමරිකාවත් එක්ක ගොඩාක් කාලයක් කිට්ටුවෙන් ගනුදෙනු රටවල් ප්‍රමාණයක් හිටියා. ඔය ඇමරිකාව අපි කතා කරේ ඔය අපිට කලින් බදු අනුපාතය අඩු කරගත්ත රටවල්. ඒතර ඒවා පෙන්නලා අපිට කිව්වනේ දැන් මේ කට්ටිය අඩු කරගන්නවා කො අපි තාම මොකද කරලා නැහැ වගේ කතා කරේ. ඇත්තටම මේ රටවල් කාලයක් තිස්සේ ඇමරිකාවත් එක්ක දේශපාලන වශයෙන්ත් ආර්ථික වශයෙන්ත් වඩා කිට්ටු සම්බන්ධයක් පවත්වාගෙන රටවල්. ඒතර ඒක පුදුමයක් නෙමෙයි. මේ තීරුබදු අඩු කරගැනීමේ සාකච්ඡාවලදී ඒ රටවල් පොඩ්ඩක් ඉස්සරහට එන එක. ඒතර අපි වගේ රටවල් වලට අවස්ථාව හම්බෙන්නේ ඒ රටවල් වලට පස්සේ. ඒ නිසා දැන් අපි දිගින් දිගට මේ සාකච්ඡා අරගෙන ගියා. ඇත්තට මේක අභියෝගයක් වගේ අපිට මේක අවස්ථාවක්. මොකද ඇමරිකාව වගේ ලොකු ආර්ථිකයක් එක්ක වෙළඳ සාකච්ඡා වලට වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා වලට ලැබෙන අවස්ථාවක් විදිහට අපිට මේක ගන්න පුළුවන්. ඉතින් මේ සාකච්ඡා රාශියක් පහේ කාල දිගටම ක්‍රියාත්මක වුණා. අපේ රටේ ආර්ථික සහ වෙළඳ නියෝජිතයන් සහ රටේ නියෝජන අතර. ඉතින් අද තියෙන සාකච්ඡාව ඊට වඩා ඉහළ මට්ටමේ සාකච්ඡාවක්, ඉහළ පෙළේ සාකච්ඡාවක්. අද ඒ සාකච්ඡාව වෙන නියමිත නිසා මට මේ වෙලාවේ මම හිතනවා මේ සුසු නැහැ මම ඊට වඩා දෙයක් කියන එක ආණ්ඩු පක්ෂය ඇතුළේ ඉන්න മന്ത്രിවරයෙක් විදියට වැඩ කරලම වැඩි මොකක්ද කියලා බලන්න.